Hi beauties කොහොමද ඔයාලට? ඉතින් අද ඔයාලට ගෙනාවේ ඩ්‍රෙසින් එකක් නන් නෙමෙයි. ඉතින් මේ ඉන්නේ ඔයාලා හැමෝගෙම වගේ ඉන්න පුළුවන් ඉන්නෙක්. ඉතින් මේකට වෝඩ් කියලා තමයි කියන්නේ. ඉතින් වෝඩ් රිමූව් එකක් තමයි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරලා බලන්න මම මේ කියන ඒවා ඇත්තද කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපිට ඇති වෙන්න පුළුවන් ස්කින් එකේදී ක්‍රම කිහිපයක් තියෙනවා. තමන්ගේ ජානවලින් අම්මගේ තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ජානවලින් මේක ඇති වෙන්න පුළුවන්. එතකොට නැත්තම් හෝමෝන් අන්බැලන්සින් එකකදී මේක වැඩි වෙන්න පුළුවන්. තව වෙන්න පුළුවන් තව කාගේ හරි ඇඟේ මේ ඉන්නකොට එයාව තුවාල වෙලා ඔයාගේ ස්කින් එකෙත් චූටි හරි තුවාලයක් ඇවිල්ලා තියෙනකොට ඒක ගෑවුනොත් ඔන්න ඔයාගේ ඇඟට මේක එන්න පුළුවන්. හැබැයි කවදාවත් මේ ඉන්නේ කැල්ලුවා කියලා ඔයාලට බෝ වෙන්නේ නැහැ. එහෙම ප්‍රවණතාවයක් කොයිම වෙලාවකවත් නැහැ. ඉතින් මේක ඇඟ ඇතුලෙන් ස්ප්‍රෙඩ් වෙන එකක්. මොකද මම ඔයාලට කලිනුත් කිව්වනේ එළියෙන් ස්කින් එකේදී මේ ඉන්නව ඇල්ලුවා කියලා කිසිම කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. එයා තුවාල වෙලා ගෑවිලා අනිත් කෙනාගේ තුවාලයක් තිබුණොත් තමයි මෙයා තව කෙනෙක්ගේ ඇඟ ඇතුළට යන්න පුළුවන්. එතකොට ඒක වෛරස් එකක්. මේක ඇඟ ඇතුලෙන් ස්ප්‍රෙඩ් වෙන වෛරස් එකක්. ඇඟේ එළියෙන් ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. ඔයාලට එළියට පේන දේ තමයි මේ වගේ මේ ඉන්න වගේ පේන්නේ. ඉතින් මේක ඇඟ ඇතුලෙන් ස්ප්‍රෙඩ්